රොන්සොයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ නෙත්මි කිව්වා නොකියම නිවාඩුවක් දාපු එකේ සම්පූර්ණ වැරද්ද. ඉතින් කොහොම හරි ඉදිරියට මේ හැම දෙම වෙනස් කරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් හැමදාමත් හසරැලි ඕක වාසියකට පෙරලා ගන්නවා. ඇත්තටම ආදේශගේ තාත්තා මේ කියපු දේවල් ඒ විදියටම කරයිද? එහෙම නැත්නම් නෙත්මිට මේ වතාවෙත් ලැජ්ජ වෙන්න සිද්ධ වේවිද? අපි අද ඒ ගැන තමයි ටිකක් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. රොන්සොයා කතාවේ හසරැලි ඇත්තම කියනවා නම් කාටවත් නොකිය තමයි නිවාඩුවක් ගත්තේ. ඇත්තටම කාටවත් නොකිය නිවාඩුවක් ගත්ත එක ගොඩාක් වැරදි. ඇත්තටම එහෙම දෙයක් නොකර ඉන්න තමයි තිබුණේ කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානමකුත් ඇති කරගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔයා දන්නවද? හසරැලිගේ තාත්තා දන්නවා ගොඩාක් ආදරය කරනවා කියලා. ඒ ගොඩාක් ආදරය කරන්නේ තමන්ගේ පුතා. ඉතින් අන්න ඒකත් එක්ක මේ හැම දෙම වෙනස් කරන්න හේතු සාධක ගොඩාක් තියෙනවා කියන කතාව තමයි අපිට මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාවකුත් තියාගන්න. ඉතින් ඒකත් එක්ක තව දෙයක් අපි හැමෝම මේ වෙලාවේ කතා කළ යුතුයි කියන තැන අනිවාර්යෙන් ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවකුත් ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. ආදේශගේ තාත්තා කියන්නේ සාමාන්‍යයෙන් හරිම කල්පනාකාරී මිනිසෙක් කියන දේ ගැන ඔයා වගේම මමත් හොඳටම දන්නවා. තැම්පත් සහ මනුස්සකම හඳුනන චරිතයක් විදිහටත් අපිට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු නෙත්මි කියන පළියටම හසරැල්ට සැර කරන්න ඉක්මන් නොවෙන්න පුළුවන්. ඔහු මුලින්ම උත්සාහ කරාවේ හසරැලි මෙහෙම නොකියාම යන්න හේතුව මොකක්ද කියලා හොයලා බලන්නට. නෙත්මි මේ වෙලාවේ ඉන්නේ හසරැලි කෙරෙහි යම් ඉරිසියාවකින් අකමැත්තකින්. ඇය ආදේශගේ තාත්තව පොළඹවන්න උත්සාහ කරනවා හසරැලිව පහත් කරලා සලකන්න. ඇය හිතනවා හසරැලිව සැරකොළොත් ඇය මේ රැකියාවෙන් අයින් වෙයි කියලා. ආදේශ් තාත්තා දන්නවා හසරැලි කියන්නේ වගකීම් විරහිතව වැඩ කරන කෙනෙක් නෙමෙයි කියන කතාව. අන්න ඒක තමයි අපි මේ වෙලාවේ මතක් කරන්නටම සූදානමක් එකතු කරගෙන ඉන්න ඕනි කියන ඒ කතාව තමයි. අද අපි වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නෙත් කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ.